අද අපි කතා කරන්න යන්නේ රහස් කුඩකින් පිරිච්ච අද්භූත වලව්වක් වෙච්ච මඩුවන් වෙල වලව්ව ගැන. ඉතින් ඇඹිලිහිටිය රක්වාන පාරේ 14 වන සැතපුම් අසල මේ වලව්ව පිහිටලා තියෙනවා. දෙවන විමලධර්ම සූරිය රජු දවසේ මඩුවන්වල මහා මොහොට්ටාල විසින් ඉදිකර ඇති මෙහි නුවර යුගයේ පසුකාලීනව ඕලන්ද ගෘහ නිර්මාණ ශිල්පීය ලක්ෂණ වලින් යුක්ත වන අතරම 1700 පමණ මෙහි ආරම්භය ලෙස දක්වන්න පුළුවන්. පසුව 1725 දී මඩුවන්වල විජේසුන්දර ඒකනායක අබේකෝන් මුදියන්සේ විසින් සිංහල උළු සෙවිලි කළ මෙය ස්ථීර ගොඩනැගිල්ලක් බවට පත් කරලා තියෙනවා. යුගයෙන් යුගයට වෙනස් වෙමින් පැවති මෙය 1877 දී පමණ මඩුවන්වල මහදිසාවගේ වික්‍රමසිංහ විජේසුන්දර ඒකනායක අබේකෝන් මුදියන්සේ රාලහාමිල්ලාගේ ශ්‍රීමත් ජේම්ස් විලියම් මඩුවන්වල මහදිසාව අතට පත්වීමෙන් පස්සේ මෙම වලව්ව කාමර 121ක් මැදමිදුල් 21ක් ආරක්ෂක පවුරු 3ක් සහිතව අධිකරණ ශාලාවක් තව බෝධිපාකාරයක් සහිතව සුවිසල් වලව්ව බවට පත් කරලා තියෙනවා. බීමට බ්‍රිතාන්‍ය මහා රැජිනගේ රුව රැගත් පිඟන් ගඩොල් කැබලි මගින් අලංකාර කරලා තියෙනවා. ඉතින් විශිෂ්ට ගෘහ නිර්මාණ ශිල්පයක ලක්ෂණ පෙන්නුම් කරන මේකේ වර්තමානයේ දක්නට තියෙන්නේ කාමර 42කුත් මැදමිදුල් 7කුත් පමණයි. ඉතින් මේක ශ්‍රී ලංකාවේ සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ තමයි තියෙන්නේ. මේක තියෙන්නේ කොළඹ ඉඳලා කිලෝමීටර් 207ක් සැතපුම් 129ක් පමණ දුරින් ඇඹිලිපිටිය සහ රක්වාන අතර පිහිටි මඩුවන්වල නගරයේ. ඉතින් මඩුවන්වල වලව්ව මම අර කලින් කිව්වා වගේ දෙමළ විමදාම සූරිය රජුරුවන්ගේ කාලේ දක්වාම මේක දිව යනවා. ඉතින් මඩුවන්වල මහා මොහොට්ටාල විසින් ඉදිකරන ලද මේක 1905 දී මඩුවන්වල මහදිසාවේ විසින් අවසාන පුළුල් කිරීම සිදු කරන තෙක්ම මඩුවන්වල පවුල විසින් කීප වතාවක්ම මේක පුළුල් කරලා තියෙනවා. ඉතින් 1877 ඉඳලා 1905 දක්වා කාලය මඩුවන්වල වලව්වේ කාමර අර මං කිව්වා වගේ 121ක් අභ්‍යන්තර මිදුල් 21කුත් මැද මිදුලක් කියන්නේ තිබූ අතරම අවට ඉඩම් හෙක්ටයාර 32000ක්. ඒ කියන්නේ අක්කර මේක 80000ක් විතර ආවරණය වෙලා තියෙනවා. අද වෙනකොට මේකේ කාමර 43ක් පමණක් විතරයි මේක ඉතුරු වෙලා තියෙන්නේ. ඒකේ භූමිය තුල පුද්ගලයන් 100 දෙනෙකුට අසුන් ගන්න පුළුවන් උසාවි ගොඩනැගිල්ලකුත් මේකේ තියෙනවා. මුල් ගෘහ භාණ්ඩ සහ දඬුවම් උපකරණ තවමත් මේකේ සංරක්ෂණය කරලා තියෙනවා. ඔයාලට ගියොත් බලා ගන්න පුළුවන්. මඩුවන්වල පවුලේ අන්තිමයා වෙච්ච මඩුවන්වල මහදිසාවගේ අභාවයෙන් පස්සේ වලව්ව ශ්‍රීමත් පැන්සිස් මොළමුරේ වෙත මාරු කරලා තියෙනවා. 1974 දී මඩුවන්වල වලව්ව ඒ වගේම ඒකේ වතු ආය වෙන මඩුවන්වල නන්දිගම වත්ත ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් රජයට පවරාගෙන කෞතුකාගාරයක් ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පරිපාලනය යටතේ තබාගෙන තියෙනවා. 2023 දී ශ්‍රී ලංකා රජය වතු ආයෙන් හෙක්ටයාර් 35ක් ඒ කියන්නේ අක්කර 87ක් විතර වගාව සඳහා ලංකා දුම්කොළ සමාගමට බදු දීලා තියෙනවා. ඉතින් වීඩියෝ හොඳ නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ වගේ වීඩියෝ බලන්න ඕන නම් channel එක subscribe කරලා bell එකත් ඔබාගෙන යන්න. ඉතින් අදට ගිහින් එන්නම් ඊළඟ වීඩියෝ එකේ